කැලෑපත්‍ර වගේ ඒවා ආවහම මම කරන දේ තමයි ඒක නෝටිස් බෝඩ් එකේ දානවා. සමහරලාට බල්ලා දිහා බල්ලා කියලා බල්ලා යනකොට අපිට පුළුවන් වෙන්න ඕන. බල්ලා දිහා බල්ලා hina වෙන්න. යාළුවෝ ඉන්නේ කසාද බඳින්නේ ළමයි හදන රසාව කරන්නේ මොකටද? හරිම සරල එකම දෙයකට දෙයියනේ කියලා සන්තෝෂෙන් ඉන්න. තව කෙනෙක් නැතුව සතුටක් නැහැ. සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ජීවිතයට විවිධ අවස්ථාවල විවිධාකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අපේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් එද්දී මේක තමයි මගේ ජීවිතේ මට ලැබෙන ලොකුම සහ එකම ප්‍රශ්නය කියලා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඉතින් ඒ හින්දාම දවසින් දවස සියදිවි නසා ගැනීම වැඩි වෙනවා. ඒත් එක්කම මිනිස්සු හරි ලේසියෙන් තමන්ගේ ජීවිතය අතහැරලා දානවා. හැබැයි අපිට එන ප්‍රශ්නය අපේ ජීවිතයට එන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් විතරක් කියලා ඒ ප්‍රශ්නට අපි මුහුණ දුන්නොත් මම හිතනවා අපේ ජීවිතේ අපිට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ඉස්සරහට යද්දී අපේ ජීවිතයට එන විවිධ විවේචන හැලහැප්පීම් එක්ක කොහොමද අපි අපේ සාර්ථකත්වයේ කරා යන්නේ? සරලම කිව්වොත් එහෙම මඩට බය නොවි හැඩට ඉන්නේ කොහොමද කියලා හරි ලස්සනට ගැඹුරින් කතා කරන්නයි අද දවසේදී අපේ මේ සූදානම. ඉතින් මේ හරවත් රසවත් සාරවත් කතාබහට අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ නීතිඥ අජිත් ජයවර්ධන මහතා. ඉතින් මං හිතන්නේ අපි වැඩි කාල වේලාවක් ගන්නේ නැතුව මේ විදිහට අපේ හරවත් රසවත් සාරවත් කතාබහ ආරම්භ කරමු. අපි මාර්තුකාවට යන්න කලින් මම කැමති ඔබතුමා කවුද කියන දේ දැනගන්න. මම හිතන්නේ කෙනෙක්ගෙන් අහන්න පුළුවන් අතිශය දුෂ්කර අමාරු ප්‍රශ්නයක් තමයි ඔහු කවුද කියලා අහන එක. අපි සමහරලාවට හිතනවා ඒක හරි සරල උත්තරයක් කියලා. මට ඉතින් ඒක විස්තරාත්මකව කියන්න බැරි වුණත් මම ඔබ කිව්වා වගේ අජිත් ජයවර්ධන. මම මගේ මූලික අධ්‍යාපනය නීතිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් ලබා ගත්තේ. මගේ උසස් අධ්‍යාපනය සඳහා මම මනෝවිද්‍යාව දර්ශනය වගේ විෂයන් හදාarලා තියෙනවා. මම රටවල් කිහිපයක අධ්‍යාපනය ලබලා මම ප්‍රධාන වශයෙන්ම පරිපාලන ශාස්ත්‍රයේ කටයුතු කිරීම කරලා තියෙනවා. මම තමයි ලංකාවට වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂය හඳුන්වලා දුන්නේ. නැත්නම් මම පළවෙනි වෘත්තීය මාර්ගෝපදේශන උපදේශකයවරයා හැටියට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වුණේ. හැබැයි ඔය ඔක්කොම කියනවට වඩා ඉතින් මම කවුරු හරි මං වඩාත්ම ඔයා මොන වගේ කෙනෙක්ද සමහර අය කියනවා අභිප්‍රේරණ දේශකයෙක් එහෙම නැත්නම් ඔය වගේ විවිධ ඒවා කියනවා. මම වැඩියෙන්ම කියන්න කැමති මං කවියෙක් කියලා. හරි. එහෙනම් අපි යමු අපි මාර්තුකාවට මඩට බය නොවි හැඩට ඉන්නේ කොහොමද? මම කියවර මිනිස්සුන්ට විවිධ අවස්ථාවලදී විවිධාකාරයේ ප්‍රශ්න එනවා. විවේචන වෙන්න පුළුවන්, හැලහැප්පීම් වෙන්න පුළුවන්, බාධක, කම්කටොළු, දුෂ්කරතා මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ බාධක හමුවේ කොහොමද අපි අපේ ජීවිතේ සාර්ථකත්වයේ කරා යන්නේ? අපි අපේ ඉලක්කවලට, අපි අපේ අරමුණු වලට යන්නේ කොහොමද? ඉතින් මම හිතනවා මේ බැලූ බැල්මට හරි සරල මාර්තුකාවක් වුණාට ඇත්තටම අතිශයින්ම ගැඹුරු මාර්තුකාවක්. ගැඹුරින් කතා කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම යනවා අපේ අජිත් ජයවර්ධන මහත්තයාගේ පැත්තට මේ මාර්තුකාව ගැන පුංචි පැහැදිලි කිරීමක් අපි කරමු. මේක ඔබ කියපු තැනින්ම පටන් ගන්නවා නම් ඔව් ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක් අනවරතයෙන් පිළිතුරු සැපිය යුතුයි. අපිට ජීවිතයේ හැම මිනිහෙකුටම හම්බ වෙන්නේ සංසිද්ධීන් ටිකක් විතරයි. අපි කියන්නේ ඉන්සිඩන්ට්ස් කියලා. එහෙම සංසිද්ධීන් ටිකක් හම්බ වෙනවා. අපි එකිනෙකා වෙනස් වෙන්නේ ඒවාට දක්වන ප්‍රතිචාර අනුව. ඒ කියන්නේ එකම සිද්ධිය ආරභය අපි එක් එක් අවස්ථාවලදී එක් එක් විදිහට ප්‍රතිචාර දක්වනවා. ඇතැම් කෙනෙක් දක්වන ප්‍රතිචාර නිසා ඒ අය දුෂ්කරතාවට පත් වෙනවා පෞද්ගලිකව. ඒ වගේම සමාජයත් යම්කිසි අපහසුතාවන්ට පත් වෙනවා. ඇතැම් කෙනෙක් දක්වන ප්‍රතිචාර නිසා ඒගොල්ලෝ වඩාත් ප්‍රශස්ත විදියට හැසිරෙනවා. ඒ වගේ ප්‍රතිචාර වලට අපි කියනවා පරිණත කියලා. මැචුරිටි එකක් තියෙනවා කියලා කියන්නේ. වෙනත් තේරෙන සරල විදියට කිව්වොත් එහෙම පරිණත භාවය කියලා කියන්නේ වයසවත් අධ්‍යක්ීම්වත් නෙවෙයි යම්කිසි සිද්ධියක් සිද්ධ වුණාම එයට මුහුණ දෙන්නට තියෙන හැකියාව. ඉතින් අන්නේ හැකියාව ඉහළ මට්ටමකට ගේන්න නම් එයාට සමහර වෙලාවට මනෝ සමාජීය අධ්‍යක්ීම් ඉහළ තත්වයක තියෙන්න පුළුවන්, අධ්‍යාපන කරුණු බලපාන්න පුළුවන්, අර කිව්වා වගේ අධ්‍යක්ීම් වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒක දිහා බලන විදිය අපි සාමාන්‍යයෙන් කියනවා ඔබට
ඔබ කියපු විදිහ ප්‍රශ්නයක් එනවා නම් ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න. ඒ කියන්නේ අපිට ප්‍රශ්නේ අමාරු එක වෙනස් කරන්න බැයි නම් මම හිතන්නේ ප්‍රශ්නේ දිහා බලන විදිහ ඒක අර්ථකථනය කරන විදිහ වෙනස් කරගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඉතින් ඔය කියන මඩ කියන කාරණය ගත්තොත් මම සාමාන්‍යයෙන් අජිජ්‍යාවර්ධන හැටියට මම කියන්නේ මනෝවිද්‍යාව හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි මත පිළිලා නෙවෙයි පුද්ගලයෙක් හැටියට මට ජීවිතේ අනන්තා පරිමාණ අවස්ථාවලදී මම මොකද ගොඩක් වෙලාවට ආයතන ප්‍රධානියෙක් හැටියට මම රැකියාව කරලා තියෙන්නේ ඒ හැම විටම ඔය කියන කැලෑපත්තර එහෙම නැත්නම් පෙත්සම් නිර්නාමික දුරකථන ඇමතුම් ඒ වගේ අවලාද අපවාද වගේ ඒවා ඕනෑ තරම් හමු වෙලා තියෙනවා මම එතකොට දෙන උත්තරේ තමයි කියන්නේ නිර්නාමික දුරකථන ඇමතුම් වලට කැලෑපත්‍ර වලට මඩ වලට අවලාද වලට අපවාද වලට පෙත්සම් වලට හෙළවෙන જાතිය පෞරුෂයක් නෙමෙයි මට තියෙන්නේ කියලා. දැන් මම සරල උදාහරණයක් ගත්තොත් එහෙනම් මම රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් හැටියට කටයුතු කරනකොට මට විතරක් නෙමෙයි හැමෝටම මේ වගේ ඒවා එනවා. කැලෑපත්‍ර වගේ ඒවා ආවහම මම කරන දේ තමයි ඒක නෝටිස් බෝඩ් එකේ දානවා. ඒකෙන් වාසි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මම ඒක නෝටිස් බෝඩ් එකට දැම්මේ නැත්නම් සාමාන්‍යයෙන් ආයතනයකට කැලෑපත්‍රයක් වගේ එකක් ආවහම ඒකේ ඉන්න අය හොරෙන් ෆොටෝකොපි කරලා ඒක අනිත් අයට බලන්න බෙදනවා. එතකොට මගේ ෆොටෝකොපි ටිකටම තමයි පාඩුව සිද්ධ වෙන්නේ. එහෙම නැහැනේ. ඒක නෝටිස් බෝඩ් එකට දැම්මම ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. දෙවෙනි එක තමයි මම ඒ වගේ ඒවා ගණන් ගන්නේ නැහැ සහ ඒකට දක්වන ප්‍රතිචාරය ගැන ඒගොල්ලන්ට හැඟීමක් තියෙනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් Tamanට මොනවා හරි කරාම චෝදනා එන එකක් නැහැ, අපවාද එන එකක් නැහැ, මඩ ගහන එකක් නැහැ කියලා. එහෙම වෙන්නේ අසාර්ථක මිනිසුන්ට විතරයි. අපි දන්නවනේ කවදාකවත් පොළු ගහන්නේ ගල් ගහන්නේ නැහැනේ ගෙඩි නැති පළ නැති ගස් වලට. ඉතින් ඒ නිසා යම් දෙයක් කරාම ඒකට ප්‍රතිචාරයක් හැටියට ඒට අකමැති අය ඒ වගේ හැසිරීම් දක්වනවා. ඒක අපරිණත බව කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ වගේ දේවල් සිද්ධ වෙනවමයි. එහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන එක පිළිබඳව වෙනස් කියවීමක් තියෙනවා. හැබැයි ඒක සාමාන්‍යයක් විදිහට ගත්තාම මං හිතන්නේ හරිම පහසුයි. සාමාන්‍යයෙන් මගෙන් උපදෙස් ලබා ගන්න යන කෙනෙක්ගෙන් ඇහුවොත් මම කියන්නේ හැමෝම මෙහෙම ටිකක් අසතුටු වෙලා ඇවිල්ලා කියන මට මාර ප්‍රශ්නයක් උනේ මේ බලන්න මෙහෙම කිව්වා අර මෙහෙම කිව්වා මගේ හිත රිදිලා මම කියන්නේ ඔයා ගමනක් යනකොට සාමාන්‍යයෙන් පාර දෙපැත්තේ ඉන්න බල්ලෝ බුරනවාමයි. ඔයා මෝඩ වෙන්න එපා නතර වෙවි බල්ලන්ට ගල් ගහ යන්න. ඔයා ඔයාගේ ගමන යන්න. මොකද ඔයා ගියාට පස්සේ බල්ලෝ ඔයාට පස්සේ එන අයට බුරනවා. බල්ලෝ සාමාන්‍යයෙන් බුරන්න ඕනේ ඒක ඒගොල්ලෝ හැටි. හැබැයි ඔයා ඒකට දක්වන ප්‍රතිචාරය තමයි වෙනස් කරගන්න ඕනේ. ඉතින් අපිට ජීවිතය හම්බ වෙන ඔය අවලාද අපවාද මඩ එහෙම නැත්තම් දරා ගන්න බැරුව එක් අය වැටෙන්න කරන දේවල් තියෙනවානේ. ඒවයි කරන අයට වඩා ඒවැයෙන් වැටෙන අපේ වැරද්දක් කියලා තමයි මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපේ එන්ඩියුරන්ස් නැත්තම් දරා ගැනීමේ හැකියාව මොන වගේද කියන එක පරීක්ෂා කරන ලිට්මස් ටෙස්ට් එකක් මේක. මෙතනදී අපි හිතන්න ඕන ඒ සිද්ධියක් සිද්ධ වුණාම ඔබ ආරම්භයේදී කිව්වා වගේ සිද්ධිය වෙන වෙනම ගන්න. එහෙමත් නැත්තම් ඇතැම් දේවල් සඳහා අපිට එල්ල කෙරෙන හිතරිද්ද වෙන දේවල් වෙන්නේ හිතරිද්දන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. ඒක රාජකාරීමේ වශයෙන් කරන වැඩක්. අපි නිකමට හිතමු ඔබට රැකියාව තියෙන්නේ පැමිණිලි ඩෙස්ක් එකේ නා. ආයතනයක. ඒ පැමිණිලි ඩෙස්ක් එකේ ඉන්න එක්කෙනාගේ රැකියාව මොකක්ද? නැත්තම් JD එක අපි කියනවා. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද කියලා ඇහුවොත් එයාට තියෙන්නේ උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ආයතන වෙනුවෙන් බැනුම් අහන්න. ඉතින් ආයතන වෙනුවෙන් බැනුම් අහන එක උදේට ඇවිල්ලා රස්සාවට කරලා ගෙදර යනකොට ඒක අරන් යනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ සිද්ධියට ආයතන වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම තමයි අපි කරන්න ඕනේ. අනිත් එක තමයි ඔය කිසිවක් සදාකාලික හෝ නිරන්තරයෙන් දිගට පවතින දේවල් නෙවෙයි. ඒවා එනවා යනවා. හරියට දේදුණු පායනවා. එහෙම නැත්නම් වැස්ස වහිනවා. කළු පාට වලාකුළු තියෙනවා. ඒ වගේ ජීවිතේ ආමිහිරිය අපහසු අත්දැකීම් ඇතැම් විට එනවා. ඒවට අපි ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව අපි කවුද කියන එක තීරණය වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඇත්තටම ඔබ මගෙන් අහ ප්‍රශ්නේ වගේ මම කවුද කියලා ඇහුවාම මම අර ටිකක් අපිට උත්තරයක් දුන්නේ ඒකයි. මම කවුද කියලා ඇහුවාම මගේ පරාසය විශාලයි. ඒ විදිහේ උත්තරයක් දුන්නාම. ඉතින් ඒ නිසා අපි අපිව නිර්වචනය කරගන්න එක සහ අප සමග කටයුතු කරන අයව කියවා ගන්න එක තුළ මං හිතන්නේ පහසුවෙන් අර කූල් එකේ අපිට වැඩක් කරගන්න තියෙන ලොකු ඉඩකඩක් විවෘත වෙනවා. හොඳ පෞරුෂත්වයක් එක්ක පරිණත මනුස්සයෙක් විදිහට අපි කොහොමද අපේ ජීවිතේන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ කියලා හරි ලස්සනට ලස්සන වචන එකතු කරලා ලස්සනට කියලා දුන්නා. මං ඊළඟට ඔබතුමාගේ පැත්තට හැරෙන්න කැමතියි. අපිට රැකියා ස්ථානයේදී වේවා අපේ පවුලේදී වේවා පාසලේදී පන්ති කාමරයේ වෙන්න පුළුවන් මගතොටේදී වෙන්න පුළුවන් මිනිසුන්ට හිත රිදෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට
කෙනෙක් කියන්න පුළුවන් අපෝ මෙයා හරි කැතයි. එතකොට හිතෙනවා මට මෙයා මෙහෙම කිව්වා, මට මෙහෙම දෙයක් වුණා, මට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා වගේ හරි මිනිස්සුන්ට විවිධ අවස්ථාවල, විවිධ තැන්වල, විවිධ ස්ථානවල ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් මම ඇතුළු අපි හැමෝම ඒ පුංචි කතාවලට, පුංචි සිදුවීම් වලට හරි ඉක්මනට හිත රිද්ද ගන්නවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඒ වගේ ප්‍රශ්නයක් වෙද්දී, ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙද්දී ඒකට හරි පෞරුෂත්වයකින් යුතුව අර ඔබතුමා කිව්වා වගේ පරිණතව ඒ ප්‍රශ්නට මුහුණ දෙන්න නම් අපි මොනවාද ප්‍රගුණ කරන්න ඕනේ? අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕනේ කියලා මම හිතනවා ඒක වඩාත් වැදගත් වෙයි. කොහොමද අපි අපේ ප්‍රශ්නයක් හම්බෙදී ඒකට මුහුණ දෙන්නේ කියන දේ මම හිතනවා මේ වෙලාවේදී කතා කළ යුතුයි කියලා. ඒක ඊටාත්ම න්‍යායාත්මක හා ප්‍රායෝගිකව කියන දෙපැත්තෙම උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් එහෙම අපි ඒකට ප්‍රචාර දක්වන්න ඕන. මම කැමති 90 දශකයේ මුල් භාගයේ මම ලියපු එක්තරා කවියක මම මේකට උත්තර ලියලා තියෙනවා. මට අද වගේ මතකයි මගේ ප්‍රථම කවි පොතේ මම ලිව්වා. ඒකට කිව්වේ සුළඟේනු පිණිසය කියලා. ඒක තියෙන්නේ වසාගෙන ගේ දොර දොස් කිව හැකිය සුළඟට ලෝකේ විශාලය ඔබ ගොඩ නැගූ පමණට ඇති විට දොර කවුළු හැර සුළඟ දසාත හමනු පිණිසය. ඒ කියන්නේ අපි හෙලවෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. පදනම් කොතෙක් දැඩිව තිබුණා වුණත් ඔබ ඔබේ ගෙදර දොර ජනෙල් වහලා තියෙනවා නම් දැඩි සුළඟක් එන වෙලාවට මුලින් උපුටා වැටෙන එක වළක්වන්න බෑ. ඔබ ඒකට කරන්න තියෙන්නේ හොඳට දොර කවුළු ඇරලා තියෙන්න ඕනේ. එතකොට සුළඟ ඇවිත් යනවා. සුළඟ එනු පිණිස තිබ්බහම. ඉතින් අපි ජීවත් වෙන්නේ හුදේකලාව නෙමෙයි. මිනිස්සු කියන්නේ සාමූහික සත්ව කොට්ටාසයක්. එතකොට එයාට හිත රිදෙන දේවල් සමහරවිට නොහිතා කියනවා වෙන්නත් පුළුවන්. මොකද ඒක අපි ගන්න හැටි නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. වෙන විදිහකට කිව්වොත් ලස්සන තියෙන දේවල් වල නෙමෙයි ඒවා දිහා අපි බලන විදිහේ. එතකොට කැත තියෙන්නේත් එහෙමමයි. අපි මේ ලස්සන කැත හොඳ නරක තීරණය කරගන්නේ ඒ වගේකින්. දැන් මේ ප්‍රතිචාර දක්වන්න කියන එකට ඔබ අහන එකට මම ටිකක් විද්‍යාත්මක උත්තරයක් දෙන්නත් කැමතියි. දැන් ඔබ කියපු ඒ හිත රිදෙන එකට අපි කියන්නේ චිත්ත වේගයක් කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්නේ ඉමෝෂන්ස් කියලා. ඉතින් එහෙම රිදෙන චිත්ත වේග ටිකක් අපිට තියෙනවා. අපිට මූලික චිත්ත වේග ගත්තොත් අපි හිතමු දුක. එහෙම නැත්නම් ඒ කියන්නේ පැත්ත සතුට. එහෙමත් නැත්නම් අපි ගත්තොත් ආදරය, ලිංගිකත්වය, අපිරියාව, බය. මේවා ඔක්කොම ඉමෝෂන්ස්, චිත්ත වේග. දැන් මේ චිත්ත වේගයක් ආවහම හිත හෙලවෙනවා. ඒකනේ චිත්ත ආවේගයක් කියලා කියන්නේ. හැබැයි මේ හිත හෙලවෙන්නේ එක එක්කෙනාට එක එක විදිහට. දැන් සමහර කෙනෙක් අපි දෙයක් දිහා බලාගෙන අඬනකොට එයාගේ ඇස්වලට චිත්‍රපටයක් බලනකොට කඳුළු වෙනවා. එයා හෝල් එකේ අඬනවා. හැබැයි ඒකම බලාගෙන ඉන්න කෙනෙක් සමහර ලාවට ඒකට hina වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ චිත්‍රපටියේ නෙවෙයි. ඒක අපි ගන්න විදිහ. ඉතින් මේකට අපි කියනවා ඒකට වෙන විදිහකට කිව්වොත් එහෙම රියැලිටි කියලා දෙයක් නැහැ. තියෙන්නේ පර්සෙප්ෂන් විතරයි කියලා. ඒ කියන්නේ යථාර්ථය කියලා දෙයක් නැහැ. ඇත්තේ සංජානනයන් විතරයි. එතකොට මේ යථාර්ථය කියලා කියන්නේ මේ සිද්ධිය මොකද්ද කියලා අපි කියන්නේ ඒක අපි දකින පෙනෙන විදිය. ඒක අපි ඉන්න තැන අනුව වෙනස් විදිහට පෙන්වනවා. ඒක අපි දකින විදිහ වෙනස් විදිහට අපේ මතවාදයේ හින්දා සමහර ලාවට පෙන්වනවා. දැන් මේ චිත්ත වේග වලට ඔබ අහන්නේ මොකද්ද තියෙන උත්තරේ කියලා නම් මම කියන්නේ උත්තරේ තියෙන්නේ මේකට ඉගෙනුම. ඉගෙනුම කියලා කියන්නේ අපිට තියෙනවා බුද්ධියක් කියලා එකක්. මේ බුද්ධියේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා අපි ඉස්කෝලේ යනකොට විශ්වවිද්‍යාලය යනකොට IQ එහෙම අවශ්‍ය වෙනවනේ ගණන් හදා ගන්න විසඳ ගන්න සමහර ලාවට ඒ වගේ හරි ගැඹුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ බුද්ධියට නැත්නම් අර IQ වල තියෙන බුද්ධියට වඩා වෙනස් බුද්ධියක් මේකට අවශ්‍යයි චිත්ත වේග වලට. අපි ඒකට කියනවා චිත්ත වේගික බුද්ධිය කියලා. නැත්නම් ඔකට ටිකක් වෙන සිංහල වචනයකුත් තියෙනවා භාවමය බුද්ධිය කියලා. දැන් භාවමය බුද්ධිය චිත්ත වේගික බුද්ධිය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් මම හිතන්නේ තේරෙන සිංහලෙන් භාවමය බුද්ධියට කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. මොකද ඒ තරම් මිනිස්සුන්ට සරලයි. එතකොට අන්නේ චිත්ත වේග සමග කටයුතු කිරීමේ බුද්ධිය ඉහළ කෙනෙකුට මං හිතන්නේ වැඩි රිදෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ යාට සංවේදීතාව එහෙම නැත්නම් සෙන්සිටිවිටි එක නැහැ කියලා. සංවේදී බව තියෙන එකත් එයට දක්වන ප්‍රතිචාරයත් අතර පරතරයක් තියෙනවා. අපි මෙතනදි කරන්නේ ගොඩක් අය සිද්ධියක් සිදු වුණාම ඒකට රියැක්ට් කරනවා. රියැක්ට් කරනවා කියලා කියන්නේ ඉබේ හට ගන්න ක්‍රියාකාරීත්වයක්.
අපි ලොකු ශබ්දයක් ආවහම බය වෙනවා. ඒක ඉබේ සිද්ධ වෙන්නේ. සමහර කෙනෙක්ව දැක්කහම අපිට ආදරේ හිතෙනවා. සමහර කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඒක අපි පෙන්නනවද? පෙන්වන්න ඕනේ කොයි වෙලාවේද? අපි කියන්නේ මේකට උත්තරේ නම් රියැක්ට් කරන්නේ නැතුව රෙස්පොන්ඩ් කරන්න. රියැක්ට් කරනවා කියන්නේ ඉබේ හටගන්න එකන්නේ. රෙස්පොන්ඩ් කරනවා කියන්නේ අපිට එන ප්‍රතිචාරය දක්වන්න පොඩි වෙලාවක් අරගෙන අපි මොලේට යනවා. දැන් මම මේකට සරල උත්තරයක් කියන්නම්. ඔබ ප්‍රශ්නයක් අහනවා නම් ඔබට හිතෙනවා කාට හරි යමක් කියන්න. දැන් අපි හිතමුකෝ ඔබ කියපු උදාහරණය අරගෙන ඔයා කැතයි කියලා කිව්වහම හිත රිදුනා කියන එක. දැන් ඔයාට එකපාරට හැඟීමක් එනවා. ඇත්තටම මෙයා මේ විදිහට කොණ්ඩේ දාන්න නැතුව මෙහෙම දැම්මනම් මීට වඩා ලස්සනයි මේක කැතයි කියලා කියන්නේ. ඕනෑම අවස්ථාවක කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වන්න යනවා නම් ඒ ප්‍රතිචාරය දක්වන්න කලින් ඔබ ඔබෙන් ප්‍රශ්න තුනක් අහගන්න ඕන. ඒ ප්‍රශ්න තුන අහගන්නවා නම් ඔබට අර මං කියපු ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැත්නම් චිත්ත වේගික බුද්ධිය තියෙනවා. මොකද්ද ප්‍රශ්න තුන? මට හිතෙනවා මෙයාට මම මේක කියන්න කලින් මම පළවෙනි ප්‍රශ්නේ අහන්න ඕන. ඒක කියනවාද? මට හිතෙනවා ඔව් ඒක කියන්න ඕන. දැන් ඒක කියන්න ඕන කියලා හිතුනහම ඔයාගෙන් දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕන. ඒක මම කියනවද? දැන් යාට ඒක කියන්න ඕනේ. මේ කොණ්ඩේ දාන හැටි ගැන මමද මීට වඩා හොඳ නැද්ද එයාගේ යාළුවා කිව්වනම්? එයාගේ හස්බන්ඩ් කිව්වනම්? එයාගේ අම්මා කිව්වනම් තාත්තා කිව්වනම්? අන්න එතකොට අපි හිතනවා මේ මොහොතේදී මෙය කිව යුතු කෙනා මම නෙවෙයි කියලා. ඒතර පළවෙනි ප්‍රශ්නේ ඒක කියනවද? දෙවෙනි එක මම කියනවද? ඔබට ඒ උත්තර දෙකටම yes ඔව් කියලා හිතුනොත් මං කියන්නේ අවසන් ප්‍රශ්නේ තුන්වෙනි එක අහන්න. ඒ තමයි ඒක මම දැන් කියනවාද? මේ වෙලාවද? right timeද? සමහර ලාවට මේක අපි මේ වෙලාවේ කියන්නේ නැතුව කවුරුත් නැති තැනක කිව්වනම්, පෞද්ගලිකව කිව්වනම්, රෑ නිදා ගන්න ගියාම කිව්වනම්, අපේ කැම මේසෙදී ඔය මාතෘකාව ගත්තා නම් වෙනස් වෙන්න තිබුණා. ඒ කියන්නේ අර එකවර ඉබේ හට ගන්න ක්‍රියාකාරීත්වය අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්. ඔබට මතක නම් මට මතකයි මේ කතාව කියනකොට වානේ පන්නරේ ලැබුව හැටි කියන පොතේ රීතා ඔස්තිනෝවිච් සහ පාවෙල් කොචාගින් අතර සම්බන්ධතාවයේදී පාවෙල් එයා නොහික්මුණු ප්‍රතිචාරයන් ඉමෝෂනලි දක්වන අවස්ථාවන් තියෙනවා. එයාට නරක වචන කියවෙනවා. රීතා ඔස්තිනෝවිච් පුරුද්දක් තියෙන දිග දින පොතක් ලියන්න. ඔය පොත පටන් ගන්නෙත් එහෙමයි. රැය අවසන් කබල් රෑම්රි ඉක්ුත් ඔකස් දැන් බොහෝ වෙලාය. මේ චිත්ත වේග සම්බන්ධයෙන් අය තබන සටහන එයා කියනවා තරුණයා ඉබේ හට ගන්නා ක්‍රියාකාරීත්වයෙන් මිදිය යුතුය කියලා. මිනිස්සුන්ට තියෙන චිත්ත වේගික ප්‍රශ්නේ එන්නේ ඉබේ හට ගන්නා ක්‍රියාකාරීත්වයෙන්. ඒක තරහ යනවා. දරා ගන්න බැරි වෙනවා. ඒක ඉබේ හට ගන්න ඉමෝෂන් එකක්, චිත්ත වේගයක්, ක්‍රියාකාරීත්වයක්. හැබැයි ඒකෙන් මිදෙන්න අර භාවයන්ට වෙනස් උත්තරයක් ලබා දෙන්න නම් එයා යලි හිතලා ප්‍රතිචාර දක්වන්න ඕන. අපිට ප්‍රතිචාරය ආපු සැනින්ම රෙස්පොන්ඩ් කරන්න ආපු තැනින්ම අපි කරන්නේ නැහැ. ඒක අර හිතලා රෙස්පොන්ඩ් එකක් සම්පූර්ණ වෙන්නේ කිසියම් වෙලාවක් ගැනීමෙන්. ඒක අපි ඕනම කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය කියන්නේ කෝපේ මෝඩකමින් පටන් අරගෙන පසුතැවිල්ලෙන් අවසන් වෙනවා කියලා. කියන්නේ ඔබට දැන් පසුතැවීමක් නැතිනම් වෙච්ච සිද්ධිය ගැන. ඒක කෝපය නෙවෙයි. දැනුත් හිතනවා නම් ඔව් ඒක මං කළ යුතු දෙයක් තිබුණා කියලා. දැඩි බව සහ කෝපය කියන්නේ දෙකක්. ඇතැම් වෙලාවට අපිට දැඩි ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා. මෙතනට බල්ලෙක් ආවොත් මේ අපි ඉන්න තැනට දොර අරපු වෙලාවක මම බල්ලා වෙලවන්න ඕන. ඇයි මම බල්ලා වෙලවන්න ඕනේ? බල්ලා වෙලෙව්වේ නැත්තම් මගේ අවධානය බල්ලට යනවා. අපි කතා කරනකොට අවධානය බල්ලට යන එක අන්තිම නරක වැඩක්. එතකොට මම බල්ලා වෙලවන්න නම් බල්ලා වෙලවන්න ඕනේ කොහොමද කියලා බලන්න ඕන. බල්ල එලවනකොට මට කියන්න පුළුවන් සමහරු හිතන්නේ ජීවිතයේදී මගේ තත්ත්වය ගැන, මගේ ස්ටේටස් ගැන, මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, මම මෙහෙම අරයා මෙහෙම අධ්‍යක්ෂ ප්‍රධාන විධායක මට කියලා. එහෙනම් මට හිතන්න පුළුවන් මේ මම බල් වෙලවන්න ඕනද? මං ආවේ ඒකටද? නෑ, සමහරලාට අපේ ජීවිතේ වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි කරන රස්සාවල් වල ඉන්න තැන පෞද්ගලික ජීවිතේ, ගෙදර ඒ වැඩේ කරන්නාම මම ඔන්න බල්ලා වෙලවන පළවෙනි ක්‍රමයට. මම පළවෙනි ක්‍රමයට එලවනකොට මම බල්ලට කියනවා මගේ ස්ටේටස් තියාගෙන බල්ලා එලවන්නේ. හේ ඩොගි ගෝ ඩොගි. දැන් බලන්න මගේ තත්ත්වයට පේනවා, මගේ ස්ටේටස් පේනවා, අපේ ගෙදර බල්ලාගේ ස්ටේටස් පේනවා. පොඩි අවුලක් තියෙන්නේ. බල්ලා යන්නේ නැහැ. ඇයි ඌට තේරෙන්නේ නැහැ. ඒකෝට අපි දෙවෙනි අවස්ථාව බල්ලාට තේරෙන්න කියන්න ඕන. අපි හිතමුකෝ
ඌට ඒ භාෂාව තේරෙන්නේ නැත්නම් මම කියනවා දෙවෙනි විදිහටකින් අනේ පැටියෝ ආන කියන්නේ අහලා මම නිකන් යන්න කිව්වහම දැන් බල්ලට එතකොට තේරෙනවා. තේරුණාටම යන જાතියක් නෙමෙයි බල්ලෝ. දැන් ඌ එනවා කරේ නගින්න එනවා, ලෙව කන්න එනවා, වල් ගෙවන්නවා, ඇඟේ නගිනවා. එතකොටත් අර අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබෙන්නේ. අපිට ඕනේ බල්ලා එලවන්න තුන්වෙනි එක. සමහර වෙලාවට අපේ ඔය පෞද්ගලික ජීවිතයේදී රැකියා ජීවිතේදී මිනිස්සු ඉන්නවා ප්‍රතිඵලය ගන්න, පර්ෆෝමන්ස් ගන්න බල්ලොත් එක්ක යනවා. කම්බල්ලා යන්න කියලා ඌත් එක්ක යනවා. එතකොට එයාත් ඉවරයි බල්ලත් ඉවරයි. මම සරලව විහිළුවයි කිව්වට අපේ ජීවිතේ තියෙන ඔය චිත්ත වේගත් එක්ක තියෙන මිස්ටේක්ස් ටික එක. හැබැයි අපි ගත්තොත් එහෙම ඇත්තටම බල්ලා එලවන්න ඕනේ කොහොමද කියලා. සමහරලාට බල්ලා දිහා කිව්වහම බල්ලා වුණත් එළියට ගිහලා තමයි කල්පනා කරන්නේ මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ යාට පංචික ඕන. දැන් ඒ තරහ නෙවෙයි දැඩි බව. හැබැයි තියෙන තරහ ප්‍රශ්න කියන්නේ සමහරු එහෙම බල්ලා වෙලවලා මම මෙතනට ආයේ මේ බල්ලා වෙලවන්නද? එයා දැන් බල්ලා ගියාට වැඩක් නැහැ. ඇයි? එයා බල්ලා ගන්නට වැඩිලා. ඒක තමයි චිත්ත වේගිකව ඔය කියන රිදෙන එහෙම නැත්තම් හෙලවෙන අර ඉමෝෂන් එක පාලනයක් නැතිකම. එහෙමනම් කොහොමද ඇත්තටම බල්ලා වෙලවන්නේ? මං කියන්නේ 4-2 අනුකොටසක් තියෙනවා. ඒ තමයි අර විදිහට බල්ලා කියලා බල්ලා යනකොට අපිට පුළුවන් වෙන්න ඕන. බල්ලා දිහා බල්ලා hina වෙන්න. ඒ කියන්නේ අපි දැඩි බව අවශ්‍ය කරන ප්‍රතිචාරය දක්වන්න ඕන කුමක් සඳහාද? අපේක්ෂිත ප්‍රතිඵලය ළඟා කර ගැනීම සඳහා. ඒකෙන් අපි හෙලවෙන්න නරකයි. අපිට සමහරලාවට ජීවිතේ එකම අවස්ථාවේ උදේ මල ගෙදර ගිහිල්ලා හැන්දෑවට මඟුල් ගෙදර යන්න වෙනවා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අවස්ථාවට උචිත විදිහට හැසිරෙන්න ඕන. මොකද අපිට වෙන තෝරා ගැනීම නැහැ. ඒ වෙනස්කම් ආවම අපි ඒක කළමනාකරණය කර ගන්න ඕන. අපි අර ඉංග්‍රීසියෙන් කියනවා changing management is not an option කියලා. වෙනස්කම තෝරා ගන්න බෑ දැන් අපිට. ඒකට අනිවාර්යෙන් කළමනාකරණය කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ තියෙන්නේ ඔබ කිව්වා වගේ ප්‍රශ්නාවලියක්, සිද්ධීන් ටිකක්. ඒ සිද්ධියට අපි උත්තර සපයන්න යන මොහොතේදී විවෘත භාවය තමයි වැදගත් දේ. ඊට අමතරව යට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඊ타මාත්ම සෙමින් හිතාමතා අවශ්‍ය පරිදි. එතකොට හිතෙන්න පුළුවන් එහෙම හිතලා ජීවත් වෙන්න බෑනේ. ඇත්ත කතාවකුත් තියෙනවානේ. දැන් අපි හිතලා කෝප වෙනවා නෙවෙයි වෙනවා කියලා. ඒක ප්‍රැක්ටිස් එකක්. ඒකට සතත අභ්‍යාසයක් අවශ්‍යයි. ඒකට අවසන් උත්තරේ අධ්‍යාපනයේ උත්තරයක් තියෙනවා. ඔය භාවයන් සම්බන්ධ උත්තරයක් තියෙනවා සාහිත්‍යයේ. සාහිත්‍යය කියන්නේ සහිත බව. කුමක් සහිත බවද? රස සහිත බව. දැන් රස සහිත බව සාහිත්‍ය නම් උදේ කාපු පරිපෝද්ද සාහිත්‍ය වෙන්න එපේ. ඒකේ එක වෙනසක් තියෙනවා. ඒ තමයි භාවික හැඟීම් දනවන සුළු රස සහිත බව. අන් ඉමෝෂන් එක. භාවික හැඟීම් කියලා කියන්නේ හදවතට දැනෙන සුළු ගතිය. එතකොට හදවතට දැනෙන සුළු රස සහිත බව තියෙනවා නම් ඔබට චිත්ත වේගයක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ගණන් විද්‍යාව විතරක් උගන්වන්න බෑ. ඒගොල්ලන්ට සාහිත්‍යයත් උගන්වන්න ඕන. ආගමත් උගන්වන්න ඕන. චිත්ත වේගات එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන්න ඕන. අපි ගත්තොත් එහෙම දැන් අද 4 කොන ඕන පේන රිලෙවෙකුට පුළුවන් ෆොටෝ ගන්න. ෆොටෝ ගැහුවා කියලා එයාට ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න බෑ. කැන්වස් එකේ තෙලිතුඩෙන් සායම් ගාලා අඳින චිත්‍ර වලට අපි ආර්ට් කියනවා. හැබැයි ආලෝකයෙන් අඳින සිත්තම් වලට අපි ෆොටෝග්‍රාෆ්ස් කියනවා. එතකොට ඒ ආලෝකයේ පිටිපස්සේ තියෙන ඇහැයි වැදගත්. ඔබ දක්වන ප්‍රතිචාරය කුමක් වුවත් ඒකේ නිරූපණය වෙන්නේ ඔබේ මනස මොන වගේද කියන එක. ඔබේ හදවත මොන වගේද කියන එක. ඒ මනසට සහ හදවතට ලබා දෙන අධ්‍යාපනය මගින් ඔබට පුළුවන් නිවැරදි කෙනෙක්, හොඳ ප්‍රතිචාර දක්වන කෙනෙක් බවට පත් වෙන්න. කොටිම කිව්වොත් අර මඩ ප්‍රූෆ් වෙන්න. මඩවලට හෙල වෙන්නේ වැඩකට නැති විදිහට මඩ දිහා බලන නිසා. ඒ හරි අපූර්ව වචන ටිකෙන් මගේ ඔළුවට ගියපු එක දෙයක් තියෙනවා. අපි යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් කිව්වට පස්සේ ඒක අපිට ආයෙ ගන්න බෑ. අපේ කටින් පිටවන වචන ගියත් ගියාමයි කියන දේ මගේ ඔළුවට ගියා. ඒ නිසා කෙනෙක්ගේ හිතක් හදන්න වගේම කෙනෙක්ගේ හිතක් කඩන්නත් අපේ වචන වලට පුළුවන්. අපි කෙනෙක්ට දෙන ප්‍රතිචාර වලට පුළුවන්. ඒ කෙනාගේ හිත හදන්න වගේම ඒ කෙනාගේ හිත නැති කරලා දාන්නත්. මම ඊළඟට කතා කරන්න කැමති කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මිනිස්සු ආශ්‍රය කරන තරමට අපිට ප්‍රශ්න වැඩි. සමාජ මාධ්‍ය තුළ එහාට මෙහාට යද්දී මම නිතරම දකින දෙයක් තමයි නිතරම සඳහන් වෙලා තියෙනවා අපි තනි වෙලා ඉන්න තරමට ප්‍රශ්න අඩුයි, මිනිස්සුන්ගෙන් ඈත් වෙන තරමට ප්‍රශ්න අඩුයි, මම මිනිස්සු එක්ක වැඩි ගනුදෙනු කරන්නේ නැහැ මොකද ප්‍රශ්න එන්න පුළුවන් නිසා. ඔය වගේ හරි ලස්සන කවි වචන ගොතලා සමාජ මාධ්‍ය තුළ නිතරම එහාට මෙහාට ෂෙයා වෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මිනිස්සුන්ගෙන් ඈත්ලා මම තනියම ඉන්නවා එතකොට මට ප්‍රශ්න අඩුයි. මට මිනිස්සුන්ගේ විවේචන නැහැ. මට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙන්නේ නැහැ. ඒ මතය හරිද වැරදිද කියන දේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. 100%ක්ම වැරදි. අපි සාමාන්‍යයෙන් කියනවා හුදෙකලා වන විට දැනෙයි තම අදහස් විසල් බව කියලා. දැන් ඔගේ වැරදි කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ සඳහන් කරපු සමාජ මාධ්‍ය පිළිබඳ තියෙන එක. දැන් මම අද විශ්වවිද්‍යාලයට ගියාම අපි විශ්වවිද්‍යාලය යන කාලේ මම කියන්නේ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න කාලේ ගත්තොත් එහෙම සමහත්වල බංකුවල කොල්ල කෙල්ල එකතු වෙලා අනන්තා පරිමාණ සාකච්ඡාවල් නිරත වෙනවා. hina වෙනවා, විහිළු කරනවා. ගොඩක් ඒවා තියෙනවා. හැබැයි අද මම විශ්වවිද්‍යාලයේ දේශනයකට යනකොට නිකන් අර ඒ බංකු දිහාම ඒ සමහත් දිහාම ඒ අපි වාඩිලා හිටපු තැන් දිහාම බැලුවොත් එහෙම අර ළමයි වාඩි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ කන් දෙක වයරින් කරලා සියලු සබන්තා තියෙන කන හරහා නැත්තම් මොනිටරයක් එක්ක. ඒ කියන්නේ ඉන්ටරැක්ෂන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා සමග කරන ගනුදෙනුව නැතුව මිනිස්සු දියුණු වෙන්නේ නැහැ. මිනිස්සු දියුණු වෙන්න මූලිකවම බලපාපු කාරණා දෙකක් තියෙන. එකක් තමයි අපේ කුසලතා දියුණුනේ ෆිංගර් ටිප්ස් නැත්තම් ඔය අපි පාවිච්චි කරපු මහා ලොකු එකක් ආවේ නැහැ තාක්ෂණය ආවා කියලා. ඔබ අතේ තියෙන ටැබ් එක එහෙම නැත්තම් ස්මාර්ට් ෆෝන් එක ගත්තොත් එහෙම මම අකුරු ලිව්වේ වැලිපිල්ලේ. වැලිපිල්ලේ අකුරු ලියලා මෙහෙම මැකුවා. ඊට පස්සේ ගල් ලෑල්ලේ ලිව්වා ගල් ලෑල්ලේ මැකුවා. ඊට පස්සේ අපි චෝක් ඇන්ඩ් ටෝක් এডুকেෂන් එකට ආවා. චෝක් කෑල්ලෙන් ලිව්වා ඩස්ට් එකකින් මැකුවා. ඊට පස්සේ වයිට් බෝඩ් එකට ආවා. අද ඉන්ටරැක්ටිව් බෝඩ් එකට ඇවිත් තියෙනවා. මේ මොකේ ආවත් ෆිංගර් ප්‍රින්ට්ස් අපි මේ ෆිංගර් ටිප්ස් වල තමයි මේක තිබුණේ. අපි මෙහෙම කරා මැකුවා. මට පොඩ්ඩක්වත් පුළුවන් නම් කියන්නකෝ වැලිපිල්ලේ මේ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ තියෙන වෙනස අඳින්න පාවිච්චි කරන එකම දෙයයි. මේ ඇඟිලි වල තමයි ඒක තිබුණේ. ඒක තමයි කුසලතාව. මිනිස්සුන්ගේ පැවැත්ම තියෙන සිතීම තුළ. මිනිස්සුන්ට සිතීම එන්නේ නැහැ. ඔබ ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්නේ Facebook එකෙන් නම් එහෙම නැත්නම් අනන්තා පරිමාණ ඔය ඔබ සඳහන් කරන එක එක ඒවා එන සමාජ මාධ්‍ය ජාලාවලින් නම් ඒවා සහතික කරපු ප්‍රතිතනය කරපු දැනුමක් නෙවෙයි. මට මේ මොහොතේ මේ දැනුමක් කියලා හිතුනොත් එහෙම දැම්මම මගින් මෙහෙම තිබ්බනේ අපි අහනවා සෝස් එක මොකද්ද කියලා. අපි පරිශ්‍රණයක් කරනකොට කොහොමද එන්නේ කියලා. මේ තියෙන වේදිකාව මත අපිට ඕන දෙයක් ගැනත් අතාරින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගන්න අය මත. එතකොට ඔබ හිතනවා නම් අපි ගැටුම් ප්‍රහිත සමාජයකට යන්නේ හුදකලා වීම හරහා. කවුරුත් නැති වුණොත් අපිට මේක මෙහෙම කරන්න පුළුවන් කියලා. නෑ එහෙම නෑ. අපිට දැන් සමාජ මාධ්‍ය දාලා තිබුණොත් ඒක එන්නේ ආපහු ඒකමයිනේ. ඔබ නිකන් මෙහෙම හිතලා බලන්නකෝ කාට හරි කියන්නකෝ එකම ජෝක් එකකට දෙපාරක් hina වෙන්න කියලා. එහෙම බෑ. ඔබ ඒක නිර්මාණය කරන්න ඕන. ඔයා කතා කරන්නේ AI ගැන නම් මම කියන්නේ එයාට හිතන්න බෑ. ඔයා ප්‍රොම්ප්ට් එක දෙන්න ඕන. දුන්නාම මේකේ data එක තිබ්බොත් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මිනිස් සිතීම දියුණු වීම සඳහා ඒක වර්ධනය වෙලාම තියෙන්නේ අන්තර්පුද්ගල සබන්තා හරහා. අනිත් එක තමයි එහෙම ඉන්න පුළුවන් සත්තු ඉන්නවා. මම කලිනුත් කිව්වා අපි සාමූහික සත්වයෙක්. තනිව හුදෙකලාව ජීවත් වෙන්නට බෑ. අපේ ජීව විද්‍යාත්මක පැවැත්ම තියෙන්නේත් එහෙමයි. එහෙම ශිෂ්ටාචාරගත වෙච්ච සත්තු ඉන්නවා. දැන් බලන්න මීමැස්සෝ දිහා, වේයෝ දිහා, කූඹි දිහා. ඒගොල්ලන්ට සමූහයක් නැතුව ඉන්න බෑ. අපි නිෂ්පාදනය කරන්නේ එහෙම. ඔබ අඳින ඇඳුම වෙන කවුරු හරි හදන්න ඕන. එහෙම නැත්නම් ඔබේ ආහාරය තව කෙනෙක් සකසන්න ඕන. මේ අපිට සකස් කරලා තියෙන පසුබිම කවුරු හරි හදන්න ඕන. අපි එකිනෙකා මත තමයි යැපෙන්නේ. ඒ එකිනෙකා මත යැපෙනකොට ඔය කියන්නේ ප්‍රශ්න නැති වෙලාව මෙහෙම මට මේව ඉවර කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ මෙහෙමයි. අපි මෙහෙම හිතමුකෝ. ඔයා මහන්සි වෙලා හරිම අමාරුවෙන් ලස්සන ගයක් හදනවා. දවසක ඔයාගේ කාමරේ බල්බ් එක ගහලා යනවා. කළුවරයි. ඔයා ගේ පුච්චනවාද? සම්බන්ධතා ඒ වගේ. මම කියන්නේ ගේ පුච්චන්න එපා බල්බ් එක මාරු කරගන්න. ඒ හින්දා ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මහන්සිලා පොතක් ලියනවා. ඒකේ ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුණු දවසට පොත පුච්චනවාද? අපේ පොත්වල ඕන තරම් ඉස්පිලි පාපිලි ඇතැම් ව්‍යාකරණයක් වැරදිලා තියෙනවා. ඒ උනාට අපිට අදහස තේරෙනවා. අපි දිනදා ජීවත් වෙනකොටත් එහෙමයි. වැරදි නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒ වැරදි වල සමහර ලාවට අපූර්වත්වයක් තියෙනවා. ඒ නිසා වැරදි නැතුව පර්ෆෙක්ට් ඉන්න හුදෙකලා වෙන්න කියලා හිතනවා නම් උනහම තමයි තේරෙන්නේ එයා කොයිතරම් විනාශයකටද යන්නේ කියලා. මොකටද? මං අහන්නේ තනියම ඉන්නකොට ඒ සුවය දැනෙනවා නම් මිනිස්සුන්ගේ සුවයයි කියන්නේ කුමක්ද? ඔය ඉස්කෝලේ යන්නේ, දහම් පාසල් යන්නේ, ටියුෂන් යන්නේ, ඉගෙන ගන්නේ, යාළු වෙන්නේ, කසාද බඳින්නේ, ළමයි හදන රස්සාව කරන්නේ මොකටද? හරිම සරල එකම දෙයකට දෙයියනේ කියලා සන්තෝෂෙන් ඉන්න. තව කෙනෙක් නැතුව සතුටක් නැහැ. අන්‍යෝන්‍ය නිකමට හිතන්න කවදා හරි ඔබ අඬලා තියෙනවා නම් ඒ අඬලා තියෙන්නේ සම්බන්ධතාවක් නිසා, රිලේෂන්ෂිප් එකක් හින්දා. ඔබ hina වෙලා තියෙනවා නම් hina වෙලා තියෙන්නේ මොකක් හරි රිලේෂන්ෂිප් එකක් ඔබෙන් බාහිර දෙයක් හින්දා. අපි අපිටම hina වෙන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න ඕනේ?
ඒ රිලේෂන්ෂිප් නැතුව ඉන්න එකට නෙවෙයි ඒ කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක හරිම සරලයි. එහෙම හිත රිදෙනවා, බින්දෙනවා. අර අමරසිරිවීරස්ගේ සින්දුවක් තියෙන්නේ. කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා. මගේ හිත බින්දෙනවා ආයෙමත් හැදෙනවා. සිඳුණු වැව් පතුලේ කටු කොහොල් තියෙනවා. හැදුණු හිත් මඩලේ පෙම් සුවඳ තියෙනවා. කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා. ඒගොල්ලෝ දැනගන්න ඕන. ඒක මේ ඍතු න්‍යාය වගේ ජීවිතේ හැටි එහෙමයි. සමහර කාලවලට ගස්වල කොළ හැලෙනවා. ආයෙත් කොළ එනවා, මල් පිපෙනවා. මේ පෙබරවාරි බලන්න රබර් ගස්වල කොළ නැහැ. ඔයා හිතනවාද සදා කාලයටම ගස් කිරිවරයි කියලා? එහෙම නැහැ. ඒ නිසා හෙට වෙනස් දවසක්. ඒ හින්දා ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ පුළුවන් තරම් කට්ටියත් එක්ක ඉඳලා පුළුවන් තරම් සමාජ සම්බන්ධ ඇති කර ගැනීම මිසක් ඒකෙන් පැන යාමෙන් නෙවෙයි. කරන්න ඕනේ ඒ සම්බන්ධතාව විධිමත්ව හා නිවැරදිව පවත්වා ගැනීමේ ක්‍රම ඉගෙන ගන්න එක. ඉතින් ජීවිතේ හැටි එහෙමයි. තරහෙන් ඊර්ෂ්‍යාවෙන් මිනිස්සුන්ට දියුණුව කරා ළඟා වෙන්න බෑ. අපේ මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ, මුද්‍රිත මාධ්‍ය තුළ, විද්‍යුත් මාධ්‍ය තුළ මේ වගේ ප්‍රශ්න ඇති තරම් තුටුවා. අර කියමනක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් මතක ආය අලුතින් ප්‍රශ්නයක් එනකම් විතරයි කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් එනකම් හරි යම්කිසි සිද්ධියක් වුණාම මිනිස්සු අනවශ්‍ය විදිහට ඒ ගැන කතා කරනවා. මම හිතනවා එහෙම ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නෙට අදාළ පාර්ශවයන් ඒකෙන් අපහසුතාවයට පත් වෙනවා කියලා. ඉතින් එතකොට ඒ කෙනා ඇත්තටම මම කොහොමද මගේ අම්මට තාත්තට මුහුණ දෙන්නේ, මම කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියන ගැටලුව ඒ කෙනාට තදින්ම දැනෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කොහොමද අපි අපේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ සහ මම පුතුමගෙන් අහන්න කැමති බාහිර පාර්ශවයන් විදිහට. ඒ කියන්නේ සමාජයක් විදිහට ඒ වගේ ප්‍රශ්නයක් වුණාම කොහොමද ඒකට රියැක්ට් කරන්නේ? ඒ කියන්නේ කොහොමද අපි ඒ දේ බාරගන්නේ? කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ දේ බලලා ඒ මිනිස්සු ඒ ප්‍රශ්නෙට අදාළ පාර්ශවයන්ට අනවශ්‍ය විදිහට බලපෑම් කරනවා. අනවශ්‍ය විදිහට විවේචනය කරනවා, අපහාසයට ලක් කරනවා. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි සමාජයක් විදිහට කොහොමද ඒ අවස්ථාවේදී අපි ක්‍රියා කළ යුත්තේ? ඔව් මං හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. හේතුව තමයි අපි මෙච්චරලා කතා කරේ පුද්ගලිකව අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක. ඒතකොට අපි සාමූහික සත්ත්ව කොට්ටාශයක් නම් අනෙක් කෙනාගේ අනෙකාගේ වගකීම මොකක්ද කියන එක බරපතල කාරණයක්. ඕකේ අපි දෙකටම ওই ප්‍රශ්නේ විසඳ ගන්න උත්තරේ කිව්වොත් මෙහෙමයි. ඔය සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙලා මානසික පීඩාවටපත් වුනහම අපි හිතමු කවුන්සලර් කෙනෙක් ගාවට යනවා නම් විද්‍යාත්මක උත්තරේ හැටියට ඒගොල්ලෝ කියන්නේ CBT නැත්නම් cognitive behavior therapy කියලා කියනවා. නැත්නම් CBT කියනවා චිත්ත වේගන cognitive emotive behavior therapy කියලා. ඒකෙදි කියන්නේ මෙහෙමයි. ඔබ කියපු අර මාධ්‍ය උත්තරේම ගනිමුකෝ. අපිට එහෙම එකක් මාධ්‍යය යනවා නම් මම කියන්නේ සරලවම දේ තමයි අපිට පුළුවන්කම තියෙනවානේ channel එක මාරු කරන්න. ඔෆ් කරන්න. අන්න ඒ වගේ අපිට ප්‍රශ්නයක් ආවහම හිතන්නකෝ ඔබට තියෙන සැටලයිට් ටෙලිවිෂන් එකක් කියලා ගෙදර. ඔය සැටලයිට් ටෙලිවිෂන් එකේ ඔයා එක බලාගෙන ඉන්නකොට කාලගුණයේ ප්‍රශ්නයක් ආවොත් එහෙම. මේ කාලගුණයේ ප්‍රශ්න නිසා අර channel එක පච පච ගන්න පටන් ගන්නවානේ. මේ වගේ වෙලාවට සමහරු කරන එකක් තමයි channel එක මාරු කරලා බලනවා. ඕෆ් කරලා ඔන් කරලා බලනවා. එහෙම කරා කියලා ප්‍රශ්න දෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ නැගිනී රහසේ. එහෙම නැත්නම් අපිට ටවර් එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ එන තත්ත්වය අපේ වෙනස් කිරීමේ සීමාවෙන් පරිබාහිර දෙයක්. ඉතින් ඔයාලට තියෙන්නේ ටිකක් වෙලා ඕෆ් කරලා එහෙම නැත්නම් එතනින් ඉවත් වෙන එක. සමහර ප්‍රශ්න වලට තියෙන උත්තරත් එහෙමයි. ඒ ප්‍රශ්නෙට ඒ වෙලාවේ උත්තර හොයන්න යනවට වඩා එක්ක කල් දාන එක නැත්නම් ප්‍රශ්නේ තියෙන තැනින් ඉවත් වෙන එක උත්තරයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ප්‍රශ්නයක් ආවහම ඒකේ තියෙන සෝස් එක අපි හිතමු මේ වගේ ඔබ කියන විදිහේ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නේ අනිකා ගාව තියෙනවට වඩා තමා ගාව තියෙන එකක් කියලා කියන්නේ දැන් මට ඇතැම් වෙලාවකට තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා යාගේ ඉඩ කඩන් දීපල පිළිබඳ ප්‍රශ්නයක් ආවහම මේ ළඟදී තීරණාත්මක තීන්දුවක් දුන්න අධිකරණයේ එන්නුත් අම්මට තාත්තට සැලකුවේ නැහැ කියලා ප්‍රාණමුක්තිය තියාගෙන ලියපු දීපලක් දරුවගෙන් අයින් කරලා අපව අම්මා තාත්තට පැවරුවා. ඒක එහෙම කරන්න කියලා දැන් පුරෝකතනයක් තියෙනවා. දැන් මේ වගේ වෙලාවක ඒ අම්මා ඇවිල්ලා කියනවා නැත්නම් තාත්තා ඇවිල්ලා කියනවා ඔක්කොම ප්‍රාණමුක්තියක් තියාගෙන නැතුව ලියලා මං කවදාවත් හිතුවේ නෑ මගේ දරුවෝ මට මෙහෙම කරයි කියලා. දැන් දරුවගේ කිසි වැරද්දක් නෑ. අපේ ප්‍රශ්නේ අහන්නේ ඇයි ඔයා එහෙම හිතුවේ? ඔයා එහෙම හිතපු එකේ තමයි වැරද්ද තියෙන්නේ. එතකොට අපි ගන්න ක්‍රියාමාර්ගය අපි ඇයි ඔයා මේක කරේ? ඇයි මගේ යාළුවා මට කවදාවත් මෙහෙම කරයි කියලා මං ඒගොල්ලන්ට කරපු හැටියට හිතුවේ නෑ. ඔයා යාළුවන්ට කරපු එක හරි. හැබැයි ඔයා හිතන්න එපා ඒගොල්ලෝ එහෙම පෙරලාවට කරයි කියලා. ඒ සිතීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් දෙවනියට අපි සමාජික ප්‍රශ්නයක් තියෙනකොට ඒකට උත්තර දෙන්නේ කොහොමද කියලා.
මට හොඳටම මතක එක්තරා කාරණයක් තියෙනවා මම නිතර පැහැදිලි කරන මේක සිද්ධ වුණේ ප්‍රංශයේ. මේ මෑතක. ඔය සමාජ මාධ්‍යයෙන් මේක ගොඩක් වෙලාවට බෙදා හදාගත්තා. ඒ සිද්ධිය තමයි එක්තරා වයසක කාන්තාවක්. ඒ කියන්නේ අවුරුදු 70කටත් වඩා වයස ආච්චි අම්මා කෙනෙක්. බැංකුවක් කඩාගෙන හොරෙක් දුවනකොට මිනිස්සු කෑ ගහනවා හොරෙක් කියලා. සල්ලි ටික ඔක්කොම අරගෙන යනකොට මේ ආච්චි අම්මා ගිහිල්ලා ඇඟේ එල්ලෙනවා. හොරා ඇදගෙන යන්න හදනවා. ඇයට තුවාලත් වෙනවා. නමුත් අත්තරින්නෙම නෑ බදාගෙනම ඉන්නවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා ඒව අත්අඩංගුවට ගන්නවා. කවුරුත් අහකට වෙලා ඉඳිද්දි ආයුධත් තියෙද්දි අර ආච්චි අම්මා පැනලා එහෙම කරාම එයාගෙන් අහනවා ඇයි ඔයා මේ වගේ අවදානමක් කරන් මේක කරේ කියලා. එයාගේ උත්තරේ හරි සරලයි. මේක තමයි සිටිසන් කෙනෙක් හැටියට පුරවැසියෙක් හැටියට මගේ තියෙන වගකීම සමාජයට. අපි අපේ ගේ මාර ලස්සනට තියාගන්නවා. හැබැයි අපේ ගේට්ටුව ඉස්සරහා පාරේ අලිනවන්න පුළුවන් වලවල් තියෙනවා. අපි අපේ බල්ලව ගේ ඇතුලේ හදලා ඌට මල පහ කරන්න පාරට එක්කන් යන જાතියක්. ඒ කියන්නේ අපිට අනේකා පිළිබඳව තියෙන කැපවීම වගකීම නැත්තම් සමාජයක් පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අර මං කලිනුත් කිව්වේ අපි සාමූහිකව ජීවත් වීම පිළිබඳව අධ්‍යාපනයකට යා යුතුයි. ඒක අත්‍යවශ්‍ය එකක්. මම හිතන්නේ අපි කොයිතරම් විවේචන තිබුණත් යුරෝපයේ තියෙන විනය ඒ ළමේ කවදාවත් ටොෆි කොලයක් පාරේ දාන්නේ නැහැ. සමහර රටකජු ටික පොතු ටික අරගෙන සාක්කුවේ දාගෙන යන්නේ. කවුරුවත්ම කුණු කොහෙවත් අපි දැකලා නැහැ හැම තැනක බැහැර කරනවා. ඒක ඉස්කෝලෙන් එන අධ්‍යාපනයේ තියෙන්නේ. කොහොමද එයාට මේ හැඟීම අනිකා ගැන එයාට ලාභයක් නොලැබෙන්න පුළුවන්. අන්න ඒ ඇති කිරීම සඳහා අපිට මං කියන්නේ මේක හදන්න ඕන අධ්‍යාපනයේ තියෙන තැන. අධ්‍යාපනය කියන්නේ වනපොත් කරන එක පොත්පත් කටපාඩම් කරන එක නෙවෙයි. ඉතින් ඒ වගේ ඔබේ මිත්‍රයාට යහළුවට එහෙම නැත්නම් යෙහෙලියට ගෙදරදී ඔෆිස් එකේදී අපිත් එක්ක ඉන්න කලීග්ස්ලට සගයෝ ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් වාගේ යුතුයකමක් තියෙනවා. සමහරලාට එයාට මග ඇරන දෙයක්. එයාට ටිකක් කරන්න පරක්කු වෙන දෙයක්. අපිට අත්උදව්වක් කරන්න ඕන කරන වෙලාවක් තියෙනවා. සමහර ලාවට අපේ මිත්‍රයෙකුට යහළුවෙකුට යෙහෙලියෙකුට ඕන කරන්නේ මේ වෙලාවේ අනන්න උරහිසක් විතරයි. අහගෙන ඉන්න වෙලාවක් විතරයි. අපි ඒ දේවල් ඇතැම් වෙලාවට මග අර ගන්නවා. ඔයාගේ රාජකාරියේ නිරත වෙලා ඉඳලා දවසක මම මේ ඔක්කොම නිදහස් වුණාම මම මේක හරියට කරනවා කියලා හිතුවොත් මතක තියාගන්න ඒ දවස් එනකොට එයා පමා වැඩි වෙන්න පුළුවන්. ඔයා සමහර ලාවට නොගන්න කෝල් එකේ මිස් වෙන්න පුළුවන්. ඔයාගේ අම්මගේ තාත්තගේ අසනීප වෙලා heart attack එකක් කියලා තියෙන වෙලාව. ඔයාට සමහර ලාවට උත්තර නොදී අත්හැරලා දාපු කෝල් එක ජීවිතය බේරගන්න තිබුණු අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අනේකා පිළිබඳව තියෙන වගවීම අත්හැරියොත් එහෙම අපි ඒගොල්ලන්ට මිනිස්සු කියන්නේ නැහැ. ඒ උසස් මනසක් තියෙනවා නම් මම හිතන්නේ අපිට එකවර ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැතුව අපි මේ පීටිකාවේ ඉඳන් මේ පීටිකාවට මේ බොක්ස් එකේ ඉඳන් මේ බොක්ස් එකට බෙදා වෙන් කරපු තීරුව ඇතුලේ ජීවත් වෙනවා නම් ඒකෙන් මම හිතන්නේ නෑ කවදාවත් හොඳ සාර්ථකත්වයක් හෝ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන් මේ කියලා. මොකද පෞරුෂය කියන එකේ අර්ථකථනයම තියෙන්නේ සමාජීය, ශාරීරික හා මානසික සමතුලිතතාව. social, physical and mental balance කියන එක. එතකොට මේ social කියන එක තමයි මේ අපි කතා කරන්නේ. අර කලින් කතා කරේ අපේ physical එක තියෙන්න පුළුවන්, අපේ mental එක තියෙන්න පුළුවන්. හැබැයි මේ සමාජීය වගකීම අඩු නම් ඒකේ හිස් තැනක් තියෙනවා. ඒ නිසා අපි අනෙක් එක්කෙනාගේ නිදහස අර අපි කියන්නේ අපේ අත දික් කරන තැනින් එයාගේ නිදහස සීමා නොවෙන්න ඕන. අනෙත් එක්කෙනාට දක්වන සැලකීම, ගෞරවය ඒවා හැම එකක්ම තියෙන්න ඕන. අපේ යුගයේ බුද්ධිය, ගෞරවය, හෘද සාක්ෂිය තියෙන්නේ අනෙකාට දක්වන සැලකිල්ල මතයි. මිනිසා කියලා කියන්නේම උසස් මනසක් තියෙන සාමූහික ජීවියෙක්. හරි ලස්සන වචනත් එක්ක හරවත් සාරවත් කතා බහක් අපි යෙදුණා. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මඩට බය නොවි හැඩට ඉන්න නම් තනි වශයෙන් හරි සාමූහික වශයෙන් හරි සමස්ත සමාජයටම ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? හරිම සරලයි. මගේ ජීවන දර්ශනයේ මම හැමතිස්සෙම කියන්නේ උත්තර දෙකයි. පළවෙනි එක අනෙක් අයගේ කැරක්ටර් සර්ටිෆිකේට්ස් ගැන වද වෙන්න එපා. ඒක තමයි ඒක. ඔයා අනෙක් අයට චරිත සාධක දෙන්න යන්නත් එපා. ඒගොල්ලෝ දෙනවා ගැන වද වෙන්නත් එපා. ඒකනෙන් අහලා මේකනෙන් පිට කරන්න. මොකද ඒක ගන්න ඕන නම් ඒ වගේ ඒවා නිකුත් කරන අය ඉන්නවනේ. පන්සලේ හාමුදුරුවෝ ගාවට ගිහින් පුළුවන්, පල්ලියේ පිතුමා ගාවට ගිහින් වෙන්න පුළුවන්, ආයතන ප්‍රධානියාගෙන් වෙන්න පුළුවන්. ඒක නිල කටයුත්තක්. හැබැයි ඒගොල්ලෝ යාට චරිත සාධක නිකුත් කරනවා නම් ඔයා හොඳයි, නරකයි, අරකයි, මේකයි තැන් තැන් වල කියනවා නම් ඒගොල්ලෝ කියන එක තිබිද්දෙන්. හැබැයි ඔයාට පුළුවන් මම කියන්නේ ඒ චරිත සාධක ගැන වද නොවී ඉන්න. දෙවැනි එක තමයි
ගෙවිගේ දවස් ගැන පහුගේ දේවල් ගැන වද වෙන්න එපා. ආපස්සට හැරියට හිතන්න එපා. ඊයේ කියලා කියන්නේ අවලංගු වෙච්ච චෙක් පතක්. හෙට කියලා කියන්නේ පොරොන්දු නෝට්ටුවක්. හැබැයි මතක තියාගන්න today is ready cash. අද කියලා කියන්නේ අත්පිට මුදල්. ඒ නිසා මේ මොහොතේ ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්න ඔය වගේ වෙන්නේ නැහැ. ඉතින් එහෙම අයට මඩ වදින්නේ නැහැ. මොකද මඩ ගෙනහුව අයට එක්ක අරගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් ගැහුවත් මඩ ප්‍රූෆ්. ඒක තියෙන්නේ ඔයාට මොන වගේ මානසික, සමාජීය හා ශාරීරික ශක්තිමත් භාවයක් තියෙනවද? එහෙම නැත්නම් අනිත් මිනිස්සු කලබල වෙන තැන්වල නිදහසේ hina වෙලා ඉන්න පුළුවන්ද කියන එක මත. ඒක ඔබ මත තීරණය වෙන දෙයක් නිසා අනිත් අය මත තීරණය වෙන එකක් නෙවෙයි. ඒ හින්දා මම හිතන්නේ අපිට පුළුවන් වෙනසක් ඇති කරන්න ඔබ ඔබේ දෙපයින් හිට ගන්න, ඔබේ උර ඉස්කෙලින් තියාගන්න පුළුවන් විදිහට තමා ගැන විශ්වාසයක් ඇති කරගත්තාම අනිත් අයත් එක්ක හොඳින් ගනුදෙනු කරන්න ඉගෙන ගත්තාම ඒක තමයි මගේ පණිවිඩය. ඔයාගේ හිනාව තව කෙනෙක්ගේ තීරණයක් නෙමේ, ඒක ඔයාගේ පරම අයිතියක් කියලා හිතලා අද ඉඳලා වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ මේ කතාබහෙන් සමස්ත සමාජයක් විදිහට අපිට ලොකු පාඩමක් කියලා දුන්නා. ජීවිතයට වැදගත් වටිනාකමක් එකතු වුණා කියලා මම හිතනවා. අපේ ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න හමුවේ කල්පනාවෙන් වැඩ කරන්න. දෙගුණයක් මහන්සි වෙලා වැඩ කරන්න. අන්න එතකොට අපිට පුළුවන් අපේ සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න. ඉතින් අද දවසේදී හරවත් සාරවත් කතාබහක යෙදුණු අපේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරලා දුන්නු, වැදගත්කමක් එකතු කරලා දුන්නු අජිත් ජයවර්ධන මහතාට බොහොමත් ස්තුතියි. ඉතින් මේ වගේ වටිනාකමක් සහිත වැදගත්කමක් සහිත හරවත් කතාබහක් සමග ඉදිරියේදී සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. සියලු දෙනාටම ස්තුතියි.